හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම හොඳින් ඉන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න අදත් අරන් ආවා අලුත් vlog එකක්. ඉතින් මම හිතනවා ඔයාලා දැනටම දන්න ඇති මොකක් ගැනද මේ vlog එක කියලා. ඉතින් ඇත්තටම අපි ගිය සතියේ ගියා සිඩ්නි වල තියෙන මෝටර් ස්පෝර්ට් පාක් එකට. ඉතින් කාර්ස් එක බලන්න තමයි ගියේ. ඒක ගැන විශේෂ තොරතුරු කිහිපයක්ම තියෙනවා. ඒ ගැන ඉස්සරහට කතා කරමු. ඉතින් එකතු වෙලා ඉන්න මාත් එක්ක මේ Life in Nos new vlog. वीडियो कराटा उलना है ඉතින් ඔන්න ඔය විදිහට අපි ඉස්සරහට මේදගෙන කියා. ඉතින් ඔයාලට පේනවනේ මෙතන තියෙන જાති මම නම් ඇත්තටම මේව විස්තර කරන්න දන්නෙත් නැතිම තරම්. ඉතින් මටත් හස්තන් තමයි කියලා තියදී ආවේ මේ දේවල් මෙතන තියෙන කියලා. ඉතින් එයා කලිනුත් කිව්වා වගේම මේ ඉතින් වාහන ටික තියෙන්නේ මෙන්න මේ ටිකේ. ඉතින් අපිට මේ වෙලාවේ නම් වාහන ටික පෙවුණා. මොකද අපි දැන් යන්නේ පිටිපස්සෙන්නේ. දැන් කොහොම වුණත් මේ ඉවෙන්ට් එකේ තියෙන විශේෂත්වය තමයි මේ ඉවෙන්ට් එකේ එක වාහනයකට අපේ හස්බන්ඩ්ලගේ කම්පැනි එකකින් ස්පොන්සර් කරා. සම්පූර්ණ ස්පොන්සර් කරලා තමයි තියෙන්නේ 96 කියන නම්බර් එකෙන් තරග කරන කායකට අපේ හස්බන්ඩ්ගේ කම්පැනි එකකින් ස්පොන්සර් කරා. ඉතින් ඒ chance එක නිසා මටත් අවස්ථාව හම්බුණා ඔන්න මේ රේස් එක බලන්න යන්න. ඉතින් මේ ඉන්නේ අපේ හස්බන්ඩ්ගේ මැනේජර් නීස්. ඉතින් මේ ඉන්නේ අද 96 කියන නම්බර් එකේ තරග කරන තරගකරුවා. ඉතින් අපිත් ඉතින් ඔන්න ආසාවෙන් හිටියා එයාව බලන්න. ඉතින් ඒ වුණාට අපිට chance එකක් හම්බුන්නේ නැහැ. කොහොම වුණත් ඔන්න ඉතින් අපි මේ නීස් එක චුට්ටක් කතා කළා. එතන ඉන්නකොට එයාකවත් දැන් තරගේ පටන් ගන්න හදන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි ඔන්න ටග් ගාලා උඩට යන්න තමයි මේ හදන්නේ. ඉතින් ඇත්තටම මට හිතුණා අපි හරිම වෙලාවේ තමයි ආවේ කියලා. මොකද මේ අපි යනවත් එක්ක වගේ තමයි ඒ ඉවෙන්ට් එක පටන් ගත්තේ. ඉතින් අනෙක් කාරණේ කියන්න ඕනේ මේක වට 52කින් තියෙන රේස් එකක්. ඉතින් ලොකු තරගයක් තියෙනවා. ඉතින් එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක ඔයාලට මගේ එක්ස්පීරියන්ස් එක ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන්. නම දෙපැත්තට කපන්න. ඔන්න ඔය විදිහට අපි ඉතින් එනකොට වගේ රේස් එක පටන් ගත්තා. ඉතින් අපි ටික වෙලාවක් මෙන්න මේ විදිහට උඩට වෙලා හිටියා.
ඊට පස්සේ ඉතින් අපි පොඩ්ඩක් ඇවිදලා බලන්න තමයි ප්ලෑන් කරේ. ඉතින් බලාගෙන ඉන්නකෝ වීඩියෝ එක දිගටම. ඔන්න ඔය විදිහට අපි ටිකක් වෙලා එතන ඉඳලා දැන් මේ හදන්නේ හා පැත්තට යන්න. ඉතින් මේ යන්න තියෙන්නේ ට්‍රැක් එක යටින් තමයි අපිට හා පැත්තට යන්න තිබ්බේ. ඉතින් මේ පැත්තේ තමයි බලන්න දේවල් ගොඩක් තිබ්බේ. ඉතින් ඒ වගේම කන්න කෑම ජාතිත් එක එක විදිහේ ඒවා. ඉතින් බලමුකෝ ඉස්සරහට ඔයාලට බලාගන්න පුළුවන් මේ පැත්තෙත් මොනවද තියෙන්නේ කියලා. ඉතින් මං කිව්වා හරි නේද ඔන්න ඔය විදිහට ඔයා කැමති නම් ඔයාට කාර් රේස් එකක් ප්ලේ කරන්න ඕනේ ඒ වගේ තැනොත් ඔතන තිබ්බයි වගේම ඉතින් වාහන ගොඩක් නවත්තලා තිබ්බ පරණ වාහන තිබ්බ අලුත් වාහන තිබ්බ ඒ වගේම ඉතින් පොලිස් වාහන ඉඳන් තිබ්බා ඔය පොලිස් කාර් එකත් හරිම ලස්සනට ඩෙකොරේට් කරලා තිබ්බා සහ එක එක ෂොප්ස් තිබ්බා අපිට ටී-ෂර්ට් කැප්ස් එතකොට ඔය වගේ එක එක දේවල් ගන්න පුළුවන් විදිහට ඉතින් ඔය පහුවනෙත් ඒ වගේ තැනක් අපි ඉස්සරහට ගිහින් බලමු ඔය ඉස්සරහ තියෙන ෂොප් එකට ගිහින් බලමු අපි ඒකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අන්න ඒ විදිහට අපි ෂොප් එක ඇතුළට ආවා. ඒක දැක්කම ඉතින් පිස්සු හැදෙනවා. එතන ඇත්තටම ටී-ෂර්ට්, ඒ වගේම ජැකට්ස්, ඒ වගේම පොඩි පොඩි ටොයිස් වගේ දේවලුත් තිබ්බා. ඉතින් ඇත්තටම මම හිතුවා ටී-ෂර්ට් එකක් ගන්නත් කියලා. හැබැයි ඉතින් මට ලොකු මනාවක් තිබෙන්නේ නැති නිසා ඉතින් ඇත්තටම තේරුමකුත් නැති නිසා ගත්තේ නැහැ. මොකද හස්බන්ඩ්ලට යුනිෆෝම්ස් හම්බෙලා තිබ්බා. ටී-ෂර්ට් හම්බෙලා තිබ්බා.
පැණිකින්. ඉතින් ඒ නිසා ඉතින් ලොකු මනාවක් තිබෙන්නේ නිසා අපි ඉතින් ටිකක් වෙලා ඒක ඇතුලේ බලලා ඉන්න විදිහට එළියට ආවා. එළියට ආවට පස්සේ වටේටම තිබ්බ ෆුඩ් කවුන්ටර්ස් ඒ වගේම ඉතින් මෙන්න මේ වගේ පොඩි පොඩි ප්ලේස් තිබ්බ. ඉතින් අපිට එතනට වෙලා ඉඳගෙන ඉන්නත් ලොකුවට සෙනග හිටියෙත් නැහැ. ඉතින් අපි හිතුවා එතන චුට්ටක් වෙලා ඉඳලා එහා පැත්තට ආයපෝ යන් කියලා. ඉතින් ඇස් දෙකට ඉස්සල්ලාම දැක්කේ එතන මාරම ක්ලීන්. මම ආයෙත් කලිනුත් කිව්වා වගේ ඒගොල්ලෝ හොඳටම මේක මේන්ටේන් කරගෙන යනවා. ඒ කියන්නේ එතන හිටපු කට්ටියත් ඇත්තටම මේක මාරම ඩිසිප්ලින් එකක්. ඒ කියන්නේ ටොපි කොලයක්වත් දාලා තිබ්බේ නැහැ. වටේටම ෆුඩ් කවුන්ටර්ස් තිබ්බෙත් ඒත් එයාලා ඒ විදිහට හැඩි කරලා එහෙම තිබ්බේ නැහැ. ඉතින් කොහොමුණත් ඒක තමයි ඉස්සල්ලා මං එළියට එනකොටම වගේ දැක්කේ. කොහොමුණත් ඔන්න විදිහට අපි චුට්ටක් වෙලා ඉඳලා එහා පැත්තට යන්න තීරණය කරා. ඉස්සරහට බලමු මොකද වීඩියෝ එකේ වෙන්නේ කියලා. ඔන්න බලන්නකෝ ඉතින් අපේ හස්බන්ඩ් අයිස්ක්‍රීම් ගන්න කන්න ඕනි කියා කොහෙද ගිහින් අන්තිමටම නතර වෙන්නේ කියලා. ඉතින් එතනින් බොහොම අමාරුවෙන් කියලා එකන් ආවා. එයාගේ අයිස්ක්‍රීම් එක අරන් දෙන්න. ඔන්න ඊට පස්සේ එයා දැන් මේ තෝරලා බලනකොට එතන තියෙන අයිස්ක්‍රීම් එක එක ෆ්ලේවර්ස් වලින් එක එක විදිහට අයිස්ක්‍රීම් තියෙනවා. ඔන්න අයිස්ක්‍රීම් කන්න ආසය. බලන්න කොයා මෙතනින් මොන අයිස්ක්‍රීම් එකකටද කැමති කියලා. ඉතින් අපි කලින් අරකට ඉන්නකොට පොඩි වෙයි පොදක් ගියාට හිතුවේ නෑ වැස්ස චුට්ටක් විතර මෙච්චර හයිය වහී කියලා. කොහොමුණත් ඉතින් හිතපු නැති විදිහට ටිකක් හයියෙන් වහින්න ගත්තා. හැබැයි ඒක ගොඩාක් වෙලා තිබ්බේ නැති නිසා ඇත්තටම ටිකක් වෙලා ෂේක්. හැබැයි ඉතින් මට ඕන වුණා මෙන්න මේ වෙලාවේදී පොඩි මෙන්න මේ රෙකෝඩ් එක කරගන්න. ඒ නිසා ඉතින් මම වැස්සේ තීමි එතනට වෙලා හිටියා මට මෙන්න මේ ෂොට් එක ගන්න.
අද ඉවෙන්ට් එකේ අවසාන කාල සීමාව තමයි මෙන්න මේ විදියට දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ තියෙන්නේ අන්තිම රවුන්ඩ් එක. ඉතින් හැමෝම මාර ආසාවෙන් බලාගෙන හිටියේ අද විනර් කවුද කියලා බලන්න. ඉතින් ඇත්තටම මේ වෙලාව වෙනකොට ලොකු සෙනගක් හිටියා. කොහොමුණත් ඔන්න ඉතින් මාත් හරිම ආසාවෙන් හිටියේ මෙන්න මේ ෂොට් එක ගන්න. මොකද ඊට පස්සේ තමයි මම මේ ඉවෙන්ට් එකේ මම හරිම ආසම ෂොට්ස් ටික ගත්තේ. ඉතින් ඔයාලා වීඩියෝ එක අන්තිමටම එකතු වෙලා ඉන්න. ඉතින් මේ තමයි අද විනර් සහ සෙකන්ඩ් ප්ලේස් තර්ඩ් ප්ලේස්. ඉතින් ඒ වගේම කියන්න ඕනේ අපේ සිඩ්නි සිට්ටෝරිය එකෙන් ස්පොන්සර් කරපු 96 කියන නම්බර් එකෙන් තරගයක අපේ තරගකරුවා මං හිතන්නේ නම්බර් 12 විතර වගේ එයා ගේම එක ඉවර කරා. කොහොමුණත් ඔන්න ඉතින් මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් මම හිතනවා කාර් රේසින් වලට ආස ඔයා අනිවාර්යෙන්ම ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. ඒක මම හිතනවා මටත් වඩා ඔයාට ආස හිතෙයි මේ තැනට ආපුවාම. මොකද මේ දේවල් ඔයා මේ ගැන මං හිතනවා මට වඩා ලොකු අප්ඩේට් එකක් ඔයාට ඇති කියලා. සහ ඉතින් ඔයාලට ආස හිතේ මේ දේවල් දැක්කහම මම හිතන ඉතින් ඔයා සිඩ්නි ඉන්න කෙනෙක් නම් අමතක නොකර මේ එක්ස්පීරියන්ස් එක අනිවාර්යෙන්ම ගන්න. මොකද මම හිතනවා ඒක අනිවාර්යෙන් ගන්න ඕන දෙයක්. ඔයා කාර් රේසින් වලට ආස කෙනෙක් නම් ඉතින් අමතක නොකර ඉතින් එක්ස්පීරියන්ස් එකත් ගන්න. ඉතින් අපි දැන් මේ හදන්නේ මෙතනින් යන්න. මොකද ඉතින් දැන් ගොඩක් කට්ටිය මේ වෙලාවේ ඉතින් මොකද වැස්සත් එන නිසා ගොඩක් කට්ටිය ඉක්මනට යන්න තමයි try කරේ. ඉතින් මේ ඉන්නේ විනර්. ඔන්න මේ ටික තමයි මං ආසම ෂොට්ස් ටික. ඉතින් ඔයාලා බලාගෙන ඉන්නකෝ වීඩියෝ එකට. ඉතින් ඒ වගේම ඉතින් අපි යන්න පිටත් වුණා. ඒ යනකොට තමයි දැක්කේ බලන්නකෝ අද විනර්ව බලන්න කොච්චර කට්ටිය එතන එකතු වෙලා ඉන්නවද කියලා. ඉතින් ආගේ සයින් එකක් දාගන්න ඉතින් අපිටත් ආසයි. හැබැයි ඉතින් ඉන්න තරම් වෙලාවක් තිබ්බේ නැති නිසා ඉතින් අපි ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ඒ වගේම අවසන් වශයෙන් කියන්න ඕනේ මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාට ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඉතින් මම හිතනවා පහදලා දාන්න මොනවා හරි තියනවා නම් ඉතින් ඒකට සමා වෙන්න කියලා කියනවා. සහ හැමදාම වගේ මගේ වීඩියෝස් බලන ඔයාලට ඉතින් වෙනදා වගේම ඉතින් ස්තුතියි. ඒ වගේම ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්න. තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බෙන්න ඉක්මනටම එන්නම්. ඉතින් ඒ නිසා ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.